බින්චුම් පිළියන්දර බ්‍රාන්ච් එකේ අලුතින්ම මැංගෝ ෆ්ලේවර් එකක් ඉන්ට්‍රොඩියුස් කරනවා කියලා තිබ්බ නිසා අපි අද ආවා බින්චුම් පිළියන්දර බ්‍රාන්ච් එකට. මටත් තිබුණ ප්‍රශ්නයක් තමයි මේ පින්චුන් කියන්නේ මොකක්ද කියන එක. ඉතින් ඒ ප්‍රශ්නෙට විසඳුමක් හොයාගෙන තමයි අපි පිළියන්දර පින්චුන් බ්‍රාන්ච් එකට ආවේ. එන්නකෝ යන්න. සීද බිසි මෙයාගේ බිසි අත්‍තරම ආවේ මේ අලුත මොකක්ද මේ මැංගෝ ෆ්ලේවර් එකක් කියන කතාවක් කියනවා බින්චුන් හැමදැනම වෛරල් නේ අපි අලුත් මැංගෝ ෆ්ලේවර්ස් තුනක් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා ඒකට එතන එනවා මැංගෝ පොමෙලෝ සාගෝ කියලා එකක් තියෙනවා ඒක අයිස්ක්‍රීම් බේස් යන එක ආයෙනවා ස්ට්‍රෝබෙරි මැංගෝ ලෙමන් ටී කියලා එකක් ආයෙ මැංගෝ සන්ඩේ එකක් ඒක පුලි අයිස්ක්‍රීම් මැංගෝ සන්ඩේ ඒ තුන තමයි අලුතෙන් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන ෆ්ලේවර් ඉඳලා පිළියන්දර බ්‍රාන්ච් එකේ ගන්න පුළුවන් මැංගෝ ඕනම කෙනෙක්ට ගන්න පුළුවන් මැංගෝ ෆ්ලේවර්ස් මේ සන්ඩේ එක ලෙමන් ටී එක අයිස්ක්‍රීම් ඒ තුනම ගන්න පුළුවන් try කරන්න පුළුවන් කොච්චරක් විනාඩි 15ක් වගේ කවුන්ට් එකේ ඉඳලා හදලා දෙනවා ඉක්මනට අපි try කරමු අපේ ඔඩරන් එක 49 නේ ඒගොල්ලෝගේ මේ මැංගෝ රේන්ජ් එකේ අයිටම්ස් තුනක් තියෙනවා කියලා තමයි කිව්වේ. තුනම ඕඩර් කරා. මේ අපි බලමු ඉතින් කෝල් කරන්න එක. අපිට ඔන්න අයිටම්ස් වල නම් හම්බුණා. මේ මැනේජර් ඉස්සෙල්ලා කිව්වේ මේ ඉමාලින් මොකද්ද දැන් මේකේ මේ තුන අපිට අලුතෙන් ඇවිල්ලා තියෙනවා මේක මැංගෝ පොමෙලෝ සාගෝ. ඒකට මේකට ඇඩ් වෙනවා සාමාන්‍යයෙන් බොබෝ ජෙලි. ඒකට ටොපින් වලට තුනම ඇඩ් වෙච්ච ඩ්‍රින්ක් එකක් තමයි මැංගෝ පොමෙලෝ සාගෝ කියන්නේ. ඒකට අයිස්ක්‍රීම් එක මැංගෝ ජෑම් එක එන්නේ. ඒකට මෙතන තියෙනවා ස්ට්‍රෝබෙරි මැංගෝ ලෙමන් ටී. මේක රීප්ලේස් වෙලා තියෙන්නේ මල්බෙරි ස්ට්‍රෝබෙරි ටී එකට. අපේ මල්බෙරි අයිටම් එක එන්න මේ අයිටම් එක ගන්න ආයේ. මල්බෙරි ජෑම් එක නැහැ. දැන් ඒ වෙනුවට මැංගෝ එක ආවා. මැංගෝ එකත් එක්ක මැංගෝ ස්ට්‍රෝබෙරි මැංගෝ ලෙමන් ටී එක ආවා. ඒතර ස්ට්‍රෝබෙරි එනවා, මැංගෝ එනවා, ලෙමන් ස්ලයිස් එකක් එනවා. ඒත් එක්කම ග්‍රීන් ටී ඇඩ් වෙලා මේ ඩ්‍රින්ක් එක හැදෙනවා. ඊට පස්සේ තියෙන්නේ අපේ normal අයිස්ක්‍රීම් එකත් එක්ක මැංගෝ ජෑම් එක, මැංගෝ සන්ඩේ එක. මේ තුන තමයි අලුතෙන් ආපු අයිටම්ස් තුන අපේ මැංගෝ රේන්ජ් එකේ. ඒගොල්ලන්ගේ අලුතෙන්ම ඉන්ට්‍රොඩියුස් කරපු මැංගෝ ෆ්ලේවර් එක කවුද රසයිද කියලා. ඉතින් අපි ඉස්සෙල්ලාම මේ මැංගෝ සන්ඩේ එක try කරලා බලමු. අපිට දැන් ගෙදර ගෙනියන්න ඕන ඒකේ සාමාන්‍යයෙන් මේක කොච්චර දාවකද දැන් අපේ ඇතරම හැම අයිටම් එකක්ම ඒක එක හරහා යන්න පුළුවන්. මොකද මේවා සීල් එකේ සීල් පැක් එකනේ. සන්ඩේ එකකට අපිට ලිඩ් එකක් එනවා. ඒ නිසා සන්ඩේ එකකට අපිට රයි යන්න පුළුවන්. සන්ඩේ එකත් සාමාන්‍යයෙන් within 1 hour තමයි මෙරිට් වෙන්න අපිට පාවිච්චි කරන්න පුළුවන්. within 1 hour ඕනම ඩ්‍රින්ක් එකකුත් අපි අයිස් දානවා. අයිස් දාන නිසා within 1 hour තමයි යූස් කරන්න ඕනේ. මොකද නැත්නම් අයිස් ටික දිය වෙනවා. එතකොට ඔරිජිනල් ටේස්ට් එක වෙනස් වෙන්න පුළුවන්. ඔරිජිනල්ම රහ ගන්න ඕන නම් අනිවාර්යෙන් පැයක් ඇතුළත ටේස්ට් කරන්නම ඕන අයිටම් එක. ඒ කූල් එකත් එක්ක තමයි. මොකද හැමදේම ෆ්‍රෙෂ් තියෙන්නේ. හැමදේම හදන්නේ එදා හදලා තමයි අපි දෙන්නේ. කලින් හදලා මුකුත් දෙන්නේ නැහැ. ඒකට හැම අයිටම් එකක්ම ෆ්‍රෙෂ් අයිටම් තියෙනවා. ඒකට ෆ්‍රෙෂ් අයිටම් එකක් ෆ්‍රෙෂ් විදිහට යූස් කරනවා නම් අනිවාර්යෙන් ඒ පැය ඇතුළත ඒ කූල් එකත් එක්ක try කරන්න ඕන. මොකද මේ ඔක්කොම අයිස් බේස් යන ප්‍රොඩක්ට්. පිළියන්දර බ්‍රාන්ච් එක ක්ලොක් ටවර් එක ළඟම සම්දුල shopping center එක තියෙනවා. ඒක ඉස්සරහම තියෙනවා. හොයා ගන්න හරිම ලේසි. අන්න මේ අද ඉඳලා අලුතින්ම ඉන්ට්‍රොඩියුස් වෙනවා මේ ස්ට්‍රෝබෙරි මැංගෝ ලෙමන් ටී. නැත්තටම මම මෙයාලගේ බිසා ප්ලේස් try කරලා තියෙනවා. ඇත්තටම මේක මේ අලුතෙන් ඉන්ට්‍රොඩියුස් කරපු මැංගෝ ෆ්ලේවර් එක ඒතරම් මාරපු රසයි එක. ඉතින් ඔයාලත් දෙන්නස්ලා අරට ඉන්නවා නම් මේ ඒගොල්ලන්ගේ අලුතෙන්ම ඉන්ට්‍රොඩියුස් කරපු මැංගෝ ෆ්ලේවර් එක අද ඉඳලා ගන්න පුළුවන්. ඉතින් මොකෝ ඇවිල්ලා try කරලා බලන්න.
ඉතින් අපි මැංගෝ ෆ්ලේවර් එක try කරා. ඉතින් දෙන්න ඕනේ උඩින්ම ලකුණු ගන්න දීලා තියෙන්නේ. ඉතින් මටත් ඕනේ මේ පින්චුන් කියනක මොකද කියලා දැනගන්න. ඉතින් අපිට ඒකට හොඳම කෙනා හම්බ වෙලා තියෙනවා. ඒක ඔබේ කන්නේ මුස්ලිස්. ඉතින් මොකද්ද මේ පින්චුන් කියලා කියන්නේ? මේක චයිනා කම්පැනි එකක්. ඒක චයිනා කම්පැනි එක වින්චුන් කියන වචනක ලස්සන නමක් තියෙනවා. ඒක ටෙස්ට් වෙලා තමයි වින්චුන් හැදිලා තියෙන්නේ. වින්චුන් කියලා කියන්නේ බින් කියලා කියන්නේ අයිස් වල. ඒක බින් කියලා කියන්නේ ටී වල. ඒක වින්චුන් කියලා කියන්නේ අයිස් ටී. ඒ බ්‍රාන්ච් එකක් වල එක මේ වලගේ ෆාස්ට් මූවින් මොනවද තියෙන්නේ දැන් ගොඩක් අයිසම් කරනවා දැන් ෆාස්ට් මූවින් මොනවද මේ තියෙන්නේ ඒ ෆාස්ට් මූවින් අයිටම්ස් ගත්තොත් අයිටම්ස් කීපයක් තියෙනවා. ඒතර බ්‍රවුන් සුගර් බොබා මිල්ක් ටී කියන එක ඊට අමතරව ඔරියෝ මිල්ක් ෂේක් එක ස්ට්‍රෝබෙරි ඔරියෝ මිල්ක් ෂේක් එක ඊට අමතරව ස්ට්‍රෝබෙරි බොබෝ ජැස්මින් මිල්ක් ටී කියන එක තමයි අවුට්ලට් එකේ ෆාස්ට් මූවින් අයිටම්. අපි සතිය දවස් 7ම ඕපන් කරනවා. උදේ 9 ඉඳලා රෑ 11 වෙනකම් ඕපන්. ඒතර ස්ටාෆ් එකත් ෂිෆ්ට් දෙකකට වැඩ කරලා ඒ අවස් ටික මැනේජ් කරනවා. එතකොට දැන් මේ බ්‍රේක් 11 වෙනකොට එන කස්ටමර්ස්ට එක්ක ඔයගොල්ලෝ හදලා ප්‍රපෙයාර් කරලා තියෙන ඉතුරු වෙනවද ඒවා කවදාද ගන්නවද ඒක කොහොමද වෙන්නේ නෑ අපේ ගොඩක් වෙලාවට සාමාන්‍ය වීකෙන්ඩ් එකේ නම් හවස රෑ 11 වෙනකම්ම කස්ටමර්ස්ලා ගොඩක් ඉන්නවා. ඒ කියන්නේ කවුරුද අවුට්ලට් එකක් පිළියන්දර අවුට්ලට් එක. අපිට සාමාන්‍යයෙන් වීකෙන්ඩ් එකේ වුණත් ලොකු ප්‍රමාණයක් ඉතුරු වෙන්නේ නැහැ. හැබැයි ඉතුරු වුණත් අපි කිසිම දෙයක් ඊට පස්සේ දවසට අරගෙන යන්නේ නැහැ. මේ දෙකම සම්පූර්ණයෙන්ම වේස්ට් විදියට අයින් කරනවා. අපි හැමදාම උදේම පටන් ගන්න අලුත්ම ෆ්‍රෙෂ් ප්‍රොඩක්ට්ස් වලින්. මොකද මේක ෆ්‍රෙෂ් ෆෘට්ස් යූස් කරන්නේ ඒවා අපිට තියාගන්න බෑ. අපි කස්ටමර්ට උපරිම ෆ්‍රෙෂ්නස් එකම දෙන්න අවශ්‍ය නිසා හැමදාම උදේ අලුත්ම ප්‍රොඩක්ට්ස් ටිකකින් තමයි පටන් ගන්න. ඒකට රෑ 11 වෙනකොට අපි එතන ඉතුරු වෙලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම වේස්ටේජ් විදියට අයින් නැහැ. එහෙනම් ඔන්න අපි අදාවේ මේ වින්චුන් පිළියන්දල බ්‍රාන්ච් එකට මේ අලුතෙන් ඉන්ට්‍රොඩියුස් කරපු මැංගෝ ෆ්ලේවර් එක ගැන මේ ඒකේ try කරලා බලන්න. ඔයාලට මොකද කියන්නේ? ඉතින් ඔයාලා පින්චුන් එකට ආවොත් එයාලට අද ඉඳලා මේ මැංගෝ ෆ්ලේවර් එක try කරන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් මේක try කරලා බලන්න. ඉතින් රස කොහොමද කියලා අපිට කියන්න.